ආයුබෝවන් සුබ දවසක් වේවා හිතවතුනි. මේ දිනවල රට පුරා පැතිර යන ඩෙන්ගු ව්‍යසනයෙන් අපේ ප්‍රදේශයේ අපේ ගම බේරා ගැනීම ඩෙන්ගු මදුරුවාගේ පැවැත්ම විනාශ කරන සුවිශේෂී වූ ශ්‍රමදාන ව්‍යාපෘතියකට අද හොරගොල්ල ගණේ මුල්ල හොරගොල්ල දකුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමිතියේ විශේෂ මෙහෙයවීමෙන් අද දින ශ්‍රමදානයක් උදෑසන 7 සිට ආරම්භ වූ අතර ප්‍රථමයෙන්ම ගණේමුල්ල අමර විහාරය තුල පිරිසිදු කටයුතු කිරීමෙන් අනතුරුව පාට පක්ෂ ભેදයකින් තොරව ප්‍රදේශයේ සෑම සියලු දෙනාම එක් රාශි වී ගම පුරා මේ වන විටක් හිතවතුනි මේ ශ්‍රමදානය තවමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අද උදෑසන ප්‍රදේශයේ මම්මාවත් කීපයක් සුද්ධ පවිත්‍ර කිරීමෙන් අනතුරුව අප එකමුතුව පැමිණියා ගණේමුල්ල පෙරේරා පාරේ පිහිටි අපේ ප්‍රජා ශාලාවට. මං හිතන විදිහට අද උදෑසන මෙන්න ස්ථානට පැමිණියා නම් එක්කෙනෙකුට හැංගිලා ඉන්න පුළුවන් තරම් ඝන වනාන්තරයක් තමයි හිතුතුනි අපේ හොරගොල්ල පෙරේරා පාරේ ප්‍රජා ශාලාව එවන් තත්වයකයි තිබුණේ. මේ වන විට ශ්‍රමදාන ව්‍යාපෘතිය අවසාන අධීර වශයෙන් අපි ගණේමුල්ල ප්‍රජා ශාලාව අසලයි රැඳී සිටින්නේ. මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය අද උදෑසන 7න් ආරම්භ වෙලා හිතවතුනි මේ වන විට එය නිමාව සටහන් කරන්නට ආසන්න වන මොහොතක තමයි සිටින්නේ. මා මේ අවස්ථාවේදී හොරගොල්ල දකුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමිති ශාඛාවේ අපේ ප්‍රබල සමාජික හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රී සුනිල් ශාන්ත මහත්මයා සමග පොඩ්ඩක් කතා කරන්නයි සූදානම. සුනිල් ශාන්ත හිටපු අපේ මන්ත්‍රීතුමා ඔබතුමා කියන්න බලන්නකෝ මේ දිනවල රටේ පැවැත්ම සීග්‍රෙන් රටේ උවදුරක් බවට පත් වෙන මේ ඩෙන්ගු කරදරයට පිළියමක් වශයෙන් ඔබතුමා ප්‍රමුඛ ඔබේ සංවිධානය මේ අද උදෑසන ශ්‍රමදාන ව්‍යාපෘතියක් ආරම්භ කරා. ඔබතුමා කියන්න බාන්නේ මේ ව්‍යාපෘතිය මෙතකින් නවත්තනවද එහෙම නැත්නම් මෙය යම් කිසි ඉදිරි වැඩපිළිවෙලක් යටතේ ගම පුරා ක්‍රියාත්මක කරන ඔබතුමා බලාපොරොත්තු වෙනවද කියලා? ඒ මහත් ඇත්තටම දැන් ඔබතුමාත් දන්නවා අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරගොල්ල දකුණ සහකාව පිහිටුවේ ඔබතුමා තමයි සභාපති. එතකොට මම සංවිධායක හැටියට කතු වෙනවා. අපි එදා කතිකාව කරගත්තා මොකද මේ ශ්‍රී ලංකා නිදහස් සහකාව ආනන්දන් දේශපාලන වශයෙන් සහකාව සංවිධාන මට්ටමින් නොතියා ගම් මට්ටමේ පොදු වැඩ කරමු කියන දැන්. එතකොට ඒ පොදු වැඩ කරමු කියන ස්ථාවර අපේ සියලුම සමාජිකයෝ හිටියා.
ඒ අනුව අපි තීන්දුවක් ගත්තා. අද දින පන්සල අමර විහාරයේ මුල් කොටගෙන ඒ සම්මදානය පවත්වන අමර විහාරයේ ඒ ඩෙන්ගු උදර ගැටීම දැන් අපි සුද්ධ පවිත්‍ර කරනවා. ඊට පස්සේ ප්‍රජාසාරට එන්න කියලා. දැන් අපි උදේවරු අමර විහාරයේ ඒ අත්‍තරම ඩෙන්ගු බෝවන ස්ථාන තිබ්බා. ඒවා අයින් කරලා සුද්ධ පවිත්‍ර කරලා අපි මාර්ග දෙපසක් අවත සුද්ධ කරගෙන දැන් මේ ප්‍රජාසාරට අවිල්ලා මේ වැඩේ කරනවා. හැබැයි ඔබ කියන්නේ මේක මෙතන යකට ගන්නෑ. මිනිහා මිනිකට වැඩි අපි කියා මාර්ග ගන්නවා ගමක් හැටියට. මේ උදේට අපි ගමක් හැටියට මාර්ග දෙනවා කියන එක රජයේ පැත්තට බාර දීලා හිටියොත් අපිට මෙන් ගැලවීමක් නැහැ. අපි අපේ දේවල් කරගන්න ඕනේ. අපි අපේ මාර්ග අපේ වට පිළිසුදු කරගන්න ඕනේ. රටේ පුරවැසියන් විදිහට ඇත්තට අපට මේ ප්‍රථමයෙන් පටන් ගන්න පුළුවන් තමන්ගේ වත්තනේ. අපි ඒක තමයි මේ පෙන්නන්නේ. ඒක තමයි පෙන්නන්නේ. ඒ හින්දා මම ස්ථිතිවන්ත වෙන ඔතන හොරගොල්ල ශ්‍රී ලංකාවේ සාකා සංවිධානයේ මේ ඉදිකර පියවරක් අරගෙන දේශපාලනයට ගමනක් නැති නොවි මේ පොදු වැඩවලට මූලිකත්වය දීම ගැන අපි ගමක් විදියට මේ ඩෙන්ගු උදේට අපි පක්ෂපාත ભેද වලින් සලකන්න බෑ. මේක අපි මර්ධනය කරනවා නම් පොදුවේ ගම්වැසියාට එකතු වෙලා අපිට තියෙන උදේට අපි හරියට දකින්න ඕනේ. දැකලා මේකට පිළියම් කරන්න ඕනේ. මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. මේක ජය ගන්න බැරි මේ කාරණාවක් නෙමෙයි. ඒ හින්දා මේක පායකවල ඔප්පු කරලා දෙන්න. සැබවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මට කෙටි අදහස් කීපයක් දැක්වුවට. මම මේ අවස්ථාවේදී කෙටි අදහස් කීපයක් දැන ගැනීම සඳහා සම්බන්ධ කරගන්නවා හිතවතුනි මේ පොරගොල්ල දකුණ වැඩිහිටි සමිතියේ සභාපතිතුමා සෝම්පාල මුදුන්කොටු මහත්මයා. ඔබතුමාට කියන්න බලන්නකෝ මේ අද ගමක් විදියට ඔබතුමාලා ඒකරාශි වෙලා මේ පටන් ගත්ත ව්‍යාපෘතිය ගැන ඔබතුමා සාමාන්‍යයෙන් සතුටු වෙනවද? යම් කිසි දෙයක් ගමට වුණාද මේ ඩෙන්ගු වදුර වළක්වීම වෙනුවෙන් කියලා මට පොඩ්ඩක් අදහස් දක්වන්න පුළුවන්. ඒකෙන් අපේ ගොඩක් සන්තෝෂ වෙන අද දවසේ මේ කටයුත්ත කිරීමට මේ විශාල පිරිසක් යොදාගෙන අපි මේ කටයුත්ත කරන්නේ. ඒකෙන් මම හිතනවා අපේ ගමට විශාල සේවයක් වෙයි කියලා. ඔබතුමාලා මේ ව්‍යාපෘතිය මම හිතන්නේ සුනිල් ශාන්ත මහත්මයා කිව්වා දිගටම මාස්පතා කරගෙන යන්න අදහස් කරනවා කියලා. ඔව්. ඒ ගැන මොකද ඔබතුමාට කියන්න තියෙන්නේ? අපේ අත්දැකීම් අදහස් කරනවා අපේ වැඩිහිටි සමිතියේ සමාජිකයෙක් එක්ව කරගෙන මාසයක් පාසා මේ ගමේ මේ වැඩ කටයුතු කරගෙන යන්න. බොහොම ස්තුතියි අපට අදහස් දක්වුවාට ගරු පොරගොල්ල දකුණ වැඩිහිටි සමිතියේ ගරු සභාපති සෝම්පාල මුදුන්කොටු මහත්මයාට ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවේ අපි සම්බන්ධ කරගන්නවා හිතවතුනි පොරගොල්ල දකුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමිතියේ භාණ්ඩාගාරිකතුමා වික්ටර් මහත්මයා ඔබතුමා කියන්න බලන්නකෝ මේ ඔබතුමාලා ගමක් විදියට පාට පක්ෂ ભેදයකින් තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමිතිය මේ සංවිධානය කරපු වැඩේ ගැන ඔබතුමා සතුටු වෙනවද? ඇත්තටම ගමට වැඩක් වුණාද කියලා මට පොඩ්ඩක් සතුටු වෙන්නේ නැද්ද කියන්නේ අපේ ජනජීවිතය අපිව ආක්‍රමණය යනවා ඩෙන්ගු මතුරු ඒකෙන් ආරක්ෂාවෙන් ගන්නවා මේ පිළිවෙත අපි අගය කරනවානේ ඒක අපි කරන්නේ ගමට ඒක තමයි අපි මේ කරන්නේ වෙනවා. මේ බොහොම ස්තුතියි මහත්මයා මේ කරලා තියෙන ආරම්භ තියෙන්නේ. මේ අවස්ථාවේදී හිතවතුනි මා සම්බන්ධ කරගන්නවා මේ හොරගොල්ල දකුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිතියේ ගරු ලේකම්තුමා මේ නිරෝග ජීවන්ත මහත්මයාව මේ හිතවතුනි මේ මට පොඩ්ඩක් කියන්න ජීවන්ත මහත්මයා ඔබතුමාලා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිතිය මේ අද ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය ඇත්තටම බලනකොට ගමේ ඉන්න හැම කෙනෙක්ම පාට පක්ෂ ભેදයකින් තොරව මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ගමක් විදියට හිතලා මේ ශ්‍රමදාන ව්‍යාපෘතියට සහයෝගය දක්වුවා. මට කියන්න ඔබතුමා මේ ව්‍යාපෘතිය පිළිබඳව ඔබතුමා සතුටු වෙනවද? ගමට දෙයක් වුණාද? යම් කිසි ප්‍රයෝජනයක්?
ඇත්තටම මේ මහත්යෝ දැන් මේමයි දැන් අද වෙලා තියෙන්නේ දේශපාලනය බදාගෙන මිනිස්සු වැඩ කරන එක පැත්තකට දාලා තියෙනවා. ඉතින් අපි බැලුවේ අනිවාර්යයෙන්ම ගම විදියට අපි ගමේ තියෙන වැඩ කටයුතු ටික පක්ෂ පාට බෙදකින් තොරව එක කියලා සංවිධානය කරගන්න. අපි දැන් ඉදිරියේදී අපේ සංවර්ධන කටයුතු වලදී මෙතන සේවා පියසේ කුඩා දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා ළමා උද්‍යානයක් සකසන්න වැඩ කටයුතු කියලා සම්පාදනය කරලා තියෙනවා. ගරු පණ්ඩු බණ්ඩාරනායක මෙතුමා අද උදේ මේ සමාදානය ළඟට පැමිණලා අපිට පොරොන්දුනා ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා කියලා. ඊට අමතරව ගමේ විශාල පිරිසකගේ ඉල්ලීමක් තියෙනවා. මෙතන නානවිද ගිරාපත් වෙලා කඩා වැටිලා නාන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. එතෙන්ටත් අපිට ප්‍රතිපාදන ලබා දෙන්න කියලා පොරොන්දු වෙලා තියෙනවා. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ ගමේ ලයිට් ටික හරියට දාගෙන පාරවල් ටික හරියට අඳාගෙන දේශපාලන ભેදයකින් තොරව ගම විදියට එකමුතු වෙලා වැඩසටහනක් මේ අපේ මැදිහත් වීම තුළ ඉදිරියට කරගෙන යනවා. ඇත්තටම මට මෙහෙම අදහසක් මොකද මුගක් බලනකොට පෙරපුරේට පෙර මාවතේ හැම දෙයකම අපේ හිටපු ඇමතුමා ගරු පණ්ඩු බණ්ඩාරනායක මහත්මයා අපට නිරන්තරයෙන් එතුමා අපට ශක්තියක් වුණා. එතුමාගේ ප්‍රතිපාදන අපට නිරන්තරව ලැබුණා. ඒ හරහා සුනිල් මහත්මයා ක්‍රියාත්මක වුණා. අද ගම දිහා බලනකොට පාරවල් කොන්ක්‍රීට් කරලා නැති කොන්ක්‍රීට් නොකර තියෙන පාරක් නැති තරම්. ඇත්තටම නැහැ කියන්න පුළුවන්. ඉතින් මේ ගරු පණ්ඩු බණ්ඩාරනායක මහත්මයාගේ මැදිහත් වීම ගැන ඔබතුමා මොකද හිතන්නේ? එතුමාගේ සහයෝගය ගැන. ඔව් දැන් ඇත්තටම එතුමාද මෙතෙන්ටත් පැමිණලා ගියා. අපිට සන්තෝෂයි. අපිට ලොකු සහයෝගයක් තියෙනවා එතුමාගෙන්. ඊට අමතරව අපි දකින දෙයක් තමයි ගරු අපේ සුනිල් මහත්මයා මේ නැදුන මේ හොරගොල්ල දකුණ උතුර ඒ සියලුම කොට්ටාසවල පාරවල් ටික කොන්ක්‍රීට් කරලා දුන්නා. නමුත් පෙලක් අයට ඒව අමතක වෙනවා ටික කාලයක් යද්දී. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා ඒ සියලු දේවල් මතක තියාගෙන මේ වැඩ කරපු අයට අවශ්‍ය සැලකීම ගෞරවය ලබා දෙන්න. බොහොම ස්තුතියි ගරු ලේකම්තුමා. අනිල් මාලි වර්ටම වැඩනේ. අපි එහෙම මොකද මේ මම අහන්නම් කෙටියෙන් දෙයක් ඔබ ගමක් විදියට මොකද මේ ව්‍යාපෘතිය ගැන මේ සමාදාන ව්‍යාපෘතිය ගැන ඔබ සතුටු වෙනවද? මට ඇත්තටම ඉතින් මාර සන්තෝෂයි. මේවයි ගමේ කට්ටිය එක්ව වෙලා මේක කරන එක ලොකුම දෙයක්. ඔව් බොහොම සේවයක් වශයෙන් එල. බොහොම ස්තුතියි. අනිල් මාලි කොහමද ඉතින් බර්ටම වැඩ වගේ? අම්මට ඉතින් මොකද කියන්න තියෙනවද මේ ගමේ කට්ටිය ගමක් විදියට එකතු වෙලා කියලා මේ කරන මේ ශ්‍රමදාන ව්‍යාපෘතිය ගැන ඔබතුමාට කෙටියෙන් අදහසක් දක්වන්න කිව්වොත් බලන්න. මේකයි ඉතින් මේ වගේ කට්ටිය එක්ව වෙලා කරන එක ඉතින් ලොකු දෙයක් නේද? මේ සමාජ සේවයක් වගේම ලොකු පිනක්. මේ හැමදාම අපි මේ වගේ එක්ව වෙලා කරමු ඉතින් නේ. ඔව් බොහොම ස්තුතියි. බලාපොරොත්තු වෙන්නේ ඒකයි. රංජන් අයියා ඔයත් වැඩට ඇවිල්ලා නේ. මොකද ඔයාලට කියන්න උන සතුටුද ගමක් විදියට? ගමක් විදියට හොඳටම සතුටුයි. ඇත්තටම අපේ ව්‍යාපෘතිය නිම වෙන්න ආසන්න මොහොතේ තියෙද්දි මේ වාර්තාවක් ගෙනීමට මට සහයෝගය දක්වපු අපේ ගමේ සෑම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මේ අපි ඊළඟ ව්‍යාපෘතියේදී හමු වෙමේ බලාපොරොත්තු වෙන ඔබ සැමට ගමට මං අවසාන වර්ෂයෙන් අහන්න හිතෙනවා මෙහෙම දෙයක්. දැන් ගමට සතුටුද කියලා. මොකද හේතුව දැන් මේ ප්‍රජාශාලාව හිතුවොත් මෙහෙම බලනකොට මිනිස්සු 6-7 දෙනෙකුට හැංගිලා ඉන්න පුළුවන් තරම් මේ කැලෑවක් තිබුණේ. අද තත්ත්වය ඔබතුමාලාට පේනවා මේ. ඉතින් මට අවසාන වශයෙන් නැවතත් අහන්න තියෙන්නේ ගමට සතුටුද දැන් කියලා. ස්තුතියි.